අද සමාජයේ ඉන්න ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි වැඩක් කරන්න පටන් ගත්තාම දැනෙන බය. එහෙම නැත්නම් කම්මැලිකම. එතකොට එයාලා කරන්නේ මේ වැඩේ අතහැරලා දාන එක. ඉතින් ඔයාට මොකක් හරි වැඩක් කරන්න ගත්තාම බයක් හරි කම්මැලිකමක් හරි හිතුනොත් කවදාවත් ඒ වැඩේ අතහැරලා දාන්න නම් හීනකින්වත් හිතන්න එපා. මොකද මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ එහෙම බයක් හරි කම්මැලිකමක් හරි හිතුනොත් ඔයා කොහොමද ඒ වැඩේ අත්හැරලා දාන්න නැතුව ඒ වැඩේ ගොඩ දාගන්න ක්‍රමය මොකක්ද කියලා. ඔයා කරන්න ඕනේ මොකද්ද දන්නවද? ඒ ඔයා කරන වැඩේ කරන්න පුළුවන්. ඊටමත් දක්ෂ ක්‍රියාශීලී වෙනත් චරිතයක් අපි කියන්නේ රෝල් මොඩල් කෙනෙක් කියලා. අන්න එහෙම කෙනෙක්ව ඔයා ඔයාටම ආරූඪ කරගන්න. ඔයා දන්නවද ලෝක ප්‍රකට බියොන්සේ එයා මුලින්ම වේදිකාවට යන්න බය වෙච්ච කෙනෙක්. ඉතින් එයා බය වුණ නිසා එයා වේදිකාවේදී ශාෂා ෆියර්ස් කියන නිර්භීත චරිතය ආරූඪ කරගත්තලු. එහෙම ආරූඪ කරගත්ත නිසා එයා වේදිකාවට බය වුණේ නැහැලු. ඉතින් හිතන්නකෝ ඔයත් මෙන්න මෙහෙම ඔයාට විශාල සභාවක් ඉස්සරහා කතාවක් කරන්න හරි වැදගත් වෘත්තීය සාකච්ඡාවක් කරන්න හරි තියනවා කියලා. එතකොට ඔයා කරන්න ඕනේ මොකද්ද දන්නවද? ඔයා කරන්න ඕනේ ඔයා දැකලා තියෙන ඊටමත් ආදර්ශමත් ආත්ම විශ්වාසයකින් පිරුණු වෘත්තිකෙක්ව ඔයා ආරූඪ කරගන්න එක. ඔයාගේ ඇඟට ආරූඪ කරගන්න එක. එයා වගේ ඔයා රඟපාන එක. එතකොට ඔයාට හිතා ගන්නවත් බැරි විදිහට ඔයාට ඒ වැඩේ සාර්ථකව ඉටු කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා අපි මෙහෙම දෙයක් හිතමුකෝ. හරියට අපි ගායකයෙක් හරි ගායිකාවක්ගේ හරි සින්දුවක් කියන්න හදනකොට ඒ ගායිකාව හරි ගායකයා හරි අපි ආරූඪ කරගත්තාම අපේ ඇඟට ඒ සින්දුව අපිට ලේසියෙන්ම ලස්සනට ගායනා කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ පුංචි ක්‍රමයෙන් ඔයාගේ හිතේ තියෙන ඒ බලාපොරොත්තු වලට ළඟා වෙන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඔයා කොහොම හරි ඒ වැඩේ අතාරින්නේ නැතුව කරගන්න පුළුවන් විදිහට හිත හදා ගන්නවා. ඉතින් ඔයාට කම්මැලිකමක් හරි බයක් හරි දැනුනොත් ඔයා ඒ වැඩේ අතාරින්නේ නැතුව මේ මම කියපු පුංචිම පුංචි ක්‍රමය අත්හදා බලන්නකෝ. ඔයාට ඒක සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ ගැන මට 100%ක්ම විශ්වාසයි. එහෙනම් ඔයත් මේක try කරලා බලන්න.